ශ්‍රීපාද වන්දනා සමය ආරම්භයත් සමගම සමනල ස්වභාව රක්ෂිතයේද අතිවිශාල වන්දනාකරුවන් හා පරිසර ලෝලීන් ඇතුළත් වීමේ ප්‍රවණතාවයක් දක්වනවා. මධ්‍යම කඳුකරේ පිහිටි මේ සමනල ස්වභාව රක්ෂිතය විශාල වශයෙන් ජෛව විවිධත්වයෙන් ඒ කියන්නේ ආවේනිකත්වයෙන් යුත් පරිසර පද්ධතියක්. මේ පරිසර පද්ධතිය හරහා ජනතාව ශ්‍රීපාද වන්දනාමාන කිරීමේදී විශාල වශයෙන් නොදිරන අපද්‍රව්‍ය කැලිකසල මේ සංවේදී පරිසරයට එකතු කරනවා. මේ පාරිසරික ගැටලුව निराකරණය කිරීමට විශාල වශයෙන් ශ්‍රමදායකත්වයේ යොදවමින් ඒ ඔබ ගෙනියන නොදිරන අපද්‍රව්‍ය නැවත වතාවක් පරිසරයෙන් එළියටගෙන ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ඒ අනුව වාර්ෂිකව ටොන් 2000ක් පමණ මේ පරිසරයෙන් අපි නිදහස් කරනවා. ඉතින් අපි මේ ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ ගෙන යන සියලු නොදිරන ද්‍රව්‍ය නැවත වතාවක් ඔබම ආපසු පරිසරයෙන් එළියට රැගෙන යන්න කියන ඉල්ලීම අපි කරනවා. වන්දනාවේ පැමිණෙන ඔබ මේ සුන්දර පරිසරයේ තිබෙන ශාක ඒකම පැලෑටි ගලවනවා. ඒ පැලෑටි ගලවලා ඔබේ පරිසරයට රැගෙන යනවා. ඔබේ ගෙවත්තට ගෙන යනවා. ඒ ගෙවත්තේ මේ පැලෑටි රෝපණය කිරීම නොහැක වෙනවා. මොකද මේ පාරිසරික පද්ධති දෙක වැඩෙන ශාක ඔබ ආදරයට ගෙන යන්න එපා. මේක වැරදි ක්‍රියාවක්. මේ සඳහා දඬුවම් ලැබිය හැකි කටයුත්තක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති රාමුව යටතේ දඬුවම් විදිය යුතු වරදක් වෙනවා. නමුත් අපි ඔබගෙන් ඉල්ලන්නේ දඬුවමට වඩා ඔබ මේ සුන්දර පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න.